කියන්නේ ගැටුම් ජීවන චක්‍රය පිළිබඳ අපි කතා කරනකොට පුතේ ගැටුමක් කියලා කියන්නේ ආරම්භයක් තියෙනවා වගේම ඒ ගැටුමට අවසානයක් තියෙනවා. එතකොට ළමයි ඒ ගැටුම ආරම්භ වුණු අවස්ථාවේ ඉඳන්ම අවසානය දක්වාම යම්කිසි පියවර ටිකකට සිද්ධ වෙන්නේ. අවස්ථා මාලාවකට තමයි ගැටුමක් සිද්ධ වෙවි යන්නේ. අන්න ඒකට තමයි අපි ගැටුම් ජීවන චක්‍රය කියලා කියන්නේ. ඒ කියන්නේ ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා පියවර කීපයක් ඔස්සේ අවස්ථා මාලාවක් ඔස්සේ ගැටුම අවසන් වෙනවා ආරම්භ වුණාට පස්සේ. ඒ නිසා තමයි අපි ගැටුම් ජීවන චක්‍රයක් ආකාරයට සිද්ධ වෙනවා කියලා ඉගෙන ගන්නෙ. එතකොට අපි දන්නවා ඕනෑම ගැටුමක් ආරම්භ වුණාට පස්සේ අපි හිතමු යාළුවෝ දෙන්නෙක් අතර අද උදේ ගැටුමක් ඇති වෙනවා. ඕකේ එක්කෝ හෙට හවස ඉවර වෙනවා, අද හවස අවසන් වෙනවා, නැත්නම් සති ගාණක් අරගෙන යනවා, නැත්නම් දීර්ඝ කාලයක් වෛරයක් එක්ක අරගෙන යන ගැටුමක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාල පරාසයක් ගත වෙනවා. ඕනෑම ගැටුමක් ආරම්භ වෙලා අවසානය දක්වා යම්කිසි කාල පරාසයක් ගත වෙනවා. ඔන්න පළවෙනියට මේකේ කියන්නේ ඕනෑම ගැටුමකට කාල පරාසයක් තියෙනවා. හරිද? අද අවසන් වෙන්නත් පුළුවන් අද ආරම්භ වුණු ගැටුම දවස් කීපයක් යන්නත් පුළුවන්. හැබැයි කාලයක් ගත වෙනවා ඒකට. පැයක් දෙකක් වුණත් යම්කිසි කාල පරාසයක්නේ. ඒ මත තමයි ගැටුමේ තීව්‍රතාවය තීරණය වෙන්නේ. ඒ ගත වෙන කාල පරාසය මත ගැටුම තීව්‍රතාවයට පත්වීම සිද්ධ වෙනවා. හරි. ගැටුම් ජීවන චක්‍රයේ පළවෙනි අවස්ථාව තමයි පුතේ පාදක කොන්දේසි සහ අප්‍රකාශිත ගැටුම්. පාදක කොන්දේසි සහ අප්‍රකාශිත ගැටුම්. මොකක්ද පුතේ මේ පාදක කොන්දේසි සහ අප්‍රකාශිත ගැටුම් කියලා කියන්නේ? මේක තමයි පළවෙනි පියවර. පාදක කොන්දේසි සහ අප්‍රකාශිත ගැටුම් කියන එක. මේ පාදක කොන්දේසි සහ අප්‍රකාශිත ගැටුම් කියලා කියන්නේ ළමයි දැන් ගැටුම තාම ආරම්භ වෙලා නැහැ. ඒ කියන්නේ ගැටුම ඇති වෙලා නැහැ. හැබැයි ගැටුමක් නිර්මාණය වෙන්න, ගැටුමක් ආරම්භ වෙන්න අවශ්‍ය කරන පදනම නිර්මාණය වෙනවා. හේතු සාධක ටික හැදෙනවා. ගැටුමක් නිර්මාණය වෙන්න අවශ්‍ය කරන වටපිටාව මෙන්න මේ පාදක කොන්දේසි කියන අවස්ථාවේදී නිර්මාණය වෙලා තියෙනවා. සරලවම කියනවා නම් ගැටුමක් ආරම්භ වෙන්න, ගැටුම නිර්මාණය වෙන්න අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා පාදක කොන්දේසි සහ අප්‍රකාශිත ගැටුම් කියන අවස්ථාවේදී. මෙතන ඇති වෙච්ච හේතු සාධක ටික නිසා දෙවෙනි පියවරේදී ගැටුම පැන නගිනවා. ඒ කියන්නේ ඔන්න දැන් අර පළවෙනි පියවරේදී ඇති වෙච්ච අප්‍රකාශිත ගැටුම තුල නිර්මාණය වුණු සාධක ටික නිසා දෙවෙනි පියවරට එනකොට ගැටුම ආරම්භ වුණා, ගැටුම පැන නැග්ගා. ඒ කියන්නේ ගැටුමට සම්බන්ධ දෙපාර්ශවයෙන් එක පාර්ශවයක් බලාපොරොත්තු වෙච්ච පිළිතුර ලැබුණේ නැහැ. එයාලට සෑහීමකට පත් වෙන්න පුළුවන් විදිහට පිළිතුරක් ලැබුණේ නැති නිසා මෙතනදී ගැටුම ඇති වෙනවා. මෙන්න මෙහෙම ඇති වෙච්ච ගැටුම තුන්වෙනි පියවරට යනකොට උත්සන්න වෙනවා. මොකද්ද උත්සන්න වීම කියලා කියන්නේ? මේ ගැටුම උත්සන්න වීමේදී පුතේ විශේෂයෙන්ම ජීවිත හානි, දේපල හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගැටුම උත්සන්න වීම කියන එක ප්‍රධාන ආකාර දෙකකින් සිද්ධ වෙනවා. ඒ තමයි ප්‍රමාණාත්මක උත්සන්න වීම සහ ගුණාත්මක උත්සන්න වීම කියලා. ජීවිත දේපල හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒගොල්ලෝ අතර එකඟතාවයකට එන්න බැරුව දැඩි අර්බුදකාරී තත්ත්වයන් වලට මුහුණ පාන්න පුළුවන්. අවියායුධ භාවිතය වැඩි, මුදල් නාස්තිය වැඩි ඒ ගැටුම වෙනුවෙන්. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි ගැටුම උත්සන්න වීම කියලා අපි සඳහන් කරන්නේ. මෙතනදී මෙන්න මේ උත්සන්න වීම කියන අවස්ථාවේදී පුතේ කිසිම පාර්ශවයක් කැමති නැහැ ගැටුම විසඳ ගන්න.
ගැටුම විසඳ ගන්න සාම සාකච්ඡාවකට යන්න කැමති නැහැ. දෙපාර්ශවයේම හිතනවා යුද්ධ කරලම ජයග්‍රහණය කරනවා. කිසිම අවස්ථාවක කැමති නැහැ ජයග්‍රහණය කරන්නේ නැතුව යුද්ධ කළමයි මම මේක ජයග්‍රහණය කරන්නේ. අපි මේ ගැටුම විසඳගන්නේ යුද්ධයකින්මයි කියන දැඩි ස්ථාවරයේ ඉන්න අවස්ථාව තමයි උත්සන්න වීම කියලා අපි සඳහන් කරන්නේ. එතකොට සටන යුද්ධයම තමයි උත්සන්න වීම අවස්ථාවේදී ප්‍රධානත්වය වෙන්නේ. ඊට පස්සේ පුතේ අන්‍යෝන්‍ය වශයෙන් රිදෙන හිරවීම. ඒ කියන්නේ පුතේ දැන් මේ ගැටුමට සම්බන්ධ වෙලා ඉන්න පාර්ශව දෙකටම තවදුරටත් ගැටුමට සම්බන්ධ වෙලා ඉන්න පාර්ශව දෙකටම තවදුරටත් ගැටුම කරගෙන යන්න තරම් ප්‍රමාණවත් මුදල් නැහැ. අවි ආයුධ ශක්තිය හීන වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් දෙපාර්ශවයේම මිනිස්සු මැරිලා තියෙනවා. හානිය වැඩි, විනාශකාරීත්වය වැඩි. දෙපාර්ශවයටම ගැටුම තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නැති තත්වයටපත් වෙලා තියෙනවා. එතන අන්‍යෝන්‍ය වශයෙන් රිදෙන හිරවීම නිසා ගැටුමේ උත්සන්නතාවය පහළ බැස්සයි. කියන්නේ දැන් මේගොල්ලෝ කල්පනා කරනවා අපිට දැන් ප්‍රමාණවත් මුදල් නැහැ, ජාත්‍යන්තර සහයෝගය නැහැ, සල්ලි නැහැ, අවි ආයුධ නැහැ. අපි මේ ගැටුම දැන් විසඳ ගන්න ඕනි. සම්ම සාකච්ඡා වලට යන්න ඕනි වගේ ඒවා පහළ වෙනවා. මෙන්න මේ උත්සන්නතාවය පහළ බැසීම කියන අවස්ථාවට එනකොට ඊට පස්සේ උත්සන්නතාවයේ පහළ බැස්සට පස්සේ පුතේ අදාළ පාර්ශව දෙකම එකට එකතු වෙලා ඒ කියන්නේ උදාහරණ විදිහට ගත්තොත් අපි හිතමුකෝ A සහ B අතර තමයි ගැටුම තියෙන්නේ කියලා. එතකොට A සහ B කියන දෙගොල්ලෝ කතා වෙලා සමසාකච්ඡාවක් තුළින් ගැටුම විසඳ ගන්නවා. එහෙම නැත්නම් ඊළඟ ක්‍රමය තමයි පුතේ තුන්වෙනි පාර්ශවයක් විසින්. ඒ කියන්නේ A B තියෙන අතර තියෙන ගැටුම විසඳ ගන්න මැදිහත් වෙනවා C. ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවයක් මැදිහත් වෙලා සමසාකච්ඡා කරලා ගැටුම විසඳනවා. සාම සාකච්ඡා වලින් පස්සේ මොකද කරන්නේ? ඊළඟට ගැටුම අවසන් වෙනවා. ඔන්න ඒ සාම සාකච්ඡා වලින් පස්සේ ගැටුම කෙලවර වුණා. ගැටුම අවසන් වීමේදී ගැටුම අවසන් වෙන ආකාරයේදී පුතේ එක කණ්ඩායමකට ජයග්‍රහණයත් එක කණ්ඩායමකට පරාජයත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජය පරාජය ජය ජය. ඒ විදිහට කණ්ඩායම් දෙකේ ගැටුම කෙලවර වෙන්න පුළුවන්. බැරි වෙලා හරි එක කණ්ඩායමක් විතරක් ජයග්‍රහණය කළොත් පරාජිත කණ්ඩායමට සිද්ධ වෙනවා ජයග්‍රහණය කරන කණ්ඩායම තීරණය කරන දේවල් වලට අනුකූලව කටයුතු කරන්න. ගැටුම කෙලවර වුණාට පස්සේ පුතේ පශ්චාත් ගැටුම් සාමය ගොඩනගනවා. මොකද්ද මේ පශ්චාත් ගැටුම් සාමය ගොඩනැගීම කියන්නේ? ඒ කියන්නේ නැවත ගැටුම ඇති නොවීමට වග බලා ගන්න ඕනේ. ගැටුම නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා නිතර හමු වෙනවා, සහයෝගීත්ව වැඩසටහන් දියත් කරනවා, සාකච්ඡා මාර්ගවලට යනවා, ආයි ගැටුම ඇතිවීම වළක්වා ගන්න. ඔන්න ඔය විදිහට තමයි අපිට ගැටුම් ජීවන චක්‍රය පිළිබඳව කතා කරන්න පුළුවන් වෙන්නේ. මම මේක ආයි පැහැදිලි කරන්නම් උදාහරණයක් එක්කම. ගැටුම් ජීවන චක්‍රය ඉදිරිපත් කරේ ඇමරිකාවේ ලුයිස් ක්‍රිස්බර්ග් විසින්. අපි දන්නවා ගැටුමක් කියන එක එකපාරම ආරම්භ වෙලා අවසන් වෙන්නේ නැහැ. කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ යම් කිසි කාල පරාසයක් ගැටුමකට අවශ්‍යයි. ඒ කාල පරාසය තුල ගැටුම ත්‍රිව්‍රතාවයටපත් වෙනවා. පළවෙනිම පියවර තමයි පාදක කොන්දේසි සහ අප්‍රකාශිත ගැටුම්. මේ අවස්ථාවේදී තවමත් ගැටුමක් ඇති වෙලා නැහැ. ගැටුම නිර්මාණය වෙන්න අවශ්‍ය කරන හේතු සාධක පසුබිම නිර්මාණය වෙනවා. ඒ මත පදනම් වෙලා ගැටුම පැන නගිනවා. ගැටුම ආරම්භ වුණා. ආරම්භ වුණාට පස්සේ ගැටුම උත්සන්න වෙනවා. ඒ කියන්නේ අවි ආයුධ භාවිතය වැඩි, ජීවිත හානිය වැඩි, දේපල හානිය වැඩි. මෙන්න මේ උත්සන්න වීම ප්‍රමාණාත්මක උත්සන්න වීම සහ ගුණාත්මක උත්සන්න වීම කියලා ප්‍රධාන ආකාර දෙකකට සිද්ධ වෙනවා. උත්සන්න වීමෙන් පස්සේ අන්‍යෝන්‍ය වශයෙන් රිදෙන හිරවීමට ගැටුමපත් වෙනවා. ඒ කියන්නේ ගැටුමට සම්බන්ධ පාර්ශව දෙකටම තවදුරටත් ගැටුම කරගෙන යන්න බෑ කියලා අවබෝධ වෙනවා. මුදල් ශක්තිය හීනයි, අවි ආයුධ ශක්තිය හීනයි, ජීවිත දේපල හානිය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ගැටුමේ උත්සන්නතාවය පහළ බසිනවා. මේ උත්සන්නතාවය පහළ බැසීමේදී ඔවුන් තීරණය කරනවා ගැටුම විසඳ ගන්න. ඒ නිසාම සාම සාකච්ඡාවලට යනවා. සාම සාකච්ඡා කරන
කරන්න පුළුවන් එක්කෝ ගැටුමට සම්බන්ධ පාර්ශව දෙකට එකට එකතු වෙලා එහෙම නැත්නම් තුන්වෙනි පාර්ශවයක් මැදිහත් වෙලා සාම සාකච්ඡාව කරලා ගැටුම අවසන් කර ගන්නවා ගැටුම කෙලවර කර ගන්නවා ගැටුම අවසන් වීමේදී ජය පරාජය විදිහට අවසන් වෙන්න පුළුවන් කොහොම වුණත් එක් කණ්ඩායමක් ජයග්‍රහණය කළොත් පරාජිත කණ්ඩායමට සිද්ධ වෙනවා ජයග්‍රහී කණ්ඩායමේ කටයුතු වලට අවනත වෙන්නේ ඒ තීන්දුව තීරණ වෙරි ගන්න ඊට පස්සේ ගැටුම අවසන් වුණාට පස්සේ නැවත ගැටුම ඇතිවීම වළක්වා ගන්න පශ්චාත් ගැටුම් සාමය ගොඩනගනවා මෙන්න මේ විදිහට තමයි ලුයිස් ක්‍රිස්බර්ග් ඉදිරිපත් කරපු ගැටුම් ජීවන චක්‍රය පිළිබඳව අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ පුතේ මම මේක තව ටිකක් සරලව කියලා දෙන්නම් උදාහරණයකින් අපි හිතමු නිමල් සහ කමල් කියලා හොඳ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මේ යාළුවෝ දෙන්න තමන්ගේ හවුල් ව්‍යාපාරයක් පටන් ගත්තා හවුල් ව්‍යාපාරය පටන් ගත්තට පස්සේ ඒ දෙන්නා ලාභය බෙදා ගන්නවනේ දැන් ලාභය බෙදා ගන්නකොට නිමල් කරේ හැමදාම සමානව බෙදපු එක ටික කාලයක් මෙහෙම කරලා නිමල් කමල්ට අඩුවෙන් දීලා ලාභයෙන් කොටසක් දීලා වැඩිපුර කොටසක් තියාගත්තා නිමල් ළඟ. ඔන්න ගැටුම නිර්මාණය වෙන්න පාදක කොන්දේසි හැදුනා. දැන් ටික දවසක් මේක ගියාට පස්සේ කමල් ඇත්ත දැනගත්තම දෙන්න අතර ගැටුමක් ඇති වෙනවා දෙන්නත් එක්ක ගහ ගන්නවා බැන ගන්නවා ගැටුම උත්සන්න වුණා දැන් දෙන්නටම තේරෙනවා මේක තේරුමක් නැති ගැටුමක් අපි මේක විසඳ ගන්න ඕනේ ව්‍යාපාරය අඩපණ වුණා ඒ නිසා දෙන්න තීරණය කරනවා සාකච්ඡා කරලා ගැටුම විසඳ ගන්න ගැටුම විසඳ ගත්තට පස්සේ දෙන්න හොඳ තීරණයකට එනවා නැවත සමාන වෙලාවේ බෙදා ගන්න ඊට පස්සේ ආයෙ ගැටුම ඇති නොවෙන්න දෙන්නට දෙන්න විනිවිද ක්‍රමයක් ඔස්සේ ලාභය ලැබෙන ආකාරය පිළිබඳව පොතක ලියලා සටහන් තබාගෙන ඒ විදිහට ලාභය බෙදා ගත්තා නැවත ගැටුම ඇති උනේ නැහැ. ඔන්න ඔය විදිහට අපිට සරලව පුතේ ගැටුම් ජීවන චක්‍රය පිළිබඳව පැහැදිලි කරගන්න